අඤ්ඤවාසයෝ ආයුබෝවන්. අමුමාළු කනවා කිව්ව ගමන් අපට මතක් වන්නේ ජපානයේ සුෂි නැත්නම් සෂිමි. හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් සජීවී රසයකින් යුත් රෝෆිෂ් කලාවක් දකුණු කොරියාව සතුයි. අද අපි ආවේ දකුණු කොරියාවේ ප්‍රසිද්ධ රෝෆිෂ් අවන්හලකට. බලමුද කොහොමද මේ සුපිරි කොරියානු වේඩිෂ් එක හැදෙන්නේ කියලා. කොරියානු රෝෆිෂ් කලාවේ ප්‍රධානම රහස තමයි නැවුම් බව. මේ අවන්හල්වල ඉන්න සූපවේදීන් කොච්චර දක්ෂද කියනවා නම් තප්පර ගණනක් ඇතුළත මාළුවාගේ කටු සහ සම ඉවත් කරලා මස් ටික විතරක් වෙන් කරගත්තා. මේකට පාවිච්චි කරන්නේ අතිශය තියුණු පිහි විශේෂයක්. මෙන්න බලන්න ඊළඟට මාළුවගේ හම මස්වලින් වෙන් කරන අපූරුව. එකම එක තැනකින්වත් මස් කැඩෙන්නේ නැතුව හම විතරක් තනි පටියකට ගලවලා ගන්නවා. දැන් අපට ඉතුරු වෙලා තියෙන්නේ ඉතාමත් පිරිසිදු නැවුම් කෑමට සුදුසු තැඹිලි පාට මාළු විතරමයි. රෝෆිෂ් එකක් කද්දි කටු අහුවුණොත් ඒකෙන් ලැබෙන රසය නැති වෙලා යනවා. අන්න ඒ නිසා මාළුවාගේ මැද කටු පේලිය සහ අතුරු කටු සියල්ලම ඊටාම සූක්ෂම ලෙස ඉවත් කරන්නේ මෙන්න මේ විදිහටයි. එකම එක කටුවක්වත් ඉතුරු නොවෙන්න, මස් වැදල්ලට හානියක් නොවෙන්න මේ කරන කාර්යය ඇත්තටම කලාවක්. අවසාන පියවර ලෙස මේ පිරිසිදු මාළු වැදැල්ල සිහින් පෙතිවලට කපා ගන්න. බලන්න මේ පෙතිවල තියෙන ලස්සන වගේම හරිම අලංකාරවත් ලෙස පිඟානට අසුරන අපූර්ව. කොරියානු සම්ප්‍රදායට අනුව මේවා පිඟානක ඉතාමත් අලංකාරව අතුරලා සෝයා සෝස්, වසබි සහ එළවලු වර්ග සමග පිළිගන්නු ලබනවා. දකුණු කොරියාවේ මේ ප්‍රසිද්ධ රෝෆිෂ් ඩිෂ් එක හදන විදිය ඔයාලටත් අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. ස්තුතියි. 감사합니다.